හායි යාළුවනේ, කොහොමද ඔයාලට? මම අද ආවේ රසම රස රෙසිපි එකක් අරගෙන නම් නෙවෙයි. හැබැයි ලස්සන වීඩියෝ එකක් නම් අරගෙන. ඔයාලට ගෙස් කරන්න පුළුවන්ද මේ කොහෙද කියලා? මේ තැන දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති. ගෙස් කරලා කමෙන්ට් එකක් දාමුද බලන්න. මේ කොහෙද කියලා දැනගන්නත් එක්ක වීඩියෝ එක දිගටම බලමුද? ඔව්, මේ තියෙන්නේ මාදුගඟ. ලංකාවේ දකුණු පළාතේ තියෙන ලස්සනම තැනක් තමයි මේ. ඔන්න අපිත් එහෙනම් මාදුගඟේ පුංචි සවාරියක් ගියා. මෙතනින් තමයි අපේ පුංචි සවාරිය පටන් ගත්තේ. මේ එක බෝට්ටුවක 15 දෙනෙකුට විතර යන්න පුළුවන්. මෙතනින් පටන් ගත්ත අපේ බෝට්ටු සවාරිය පැය 2.5 වගේ කාලයක් ගියා ඉවර කරන්න. පැය 2.5 වගේ කාලයක් අපි බෝට්ටුවේ ගියාට කොච්චර දුරක් වගේ ගියාද කියලා නම් හිතාගන්න බෑ. කොච්චර බැලුවත් ඉවර වෙන්නේ නැති ගඟ විතරයි මට නම් පෙනුනේ. බෝට්ටුවේ යද්දී ගඟ දෙපැත්තේ වැඩිපුරම තිබුණේ කිරළ, කඩොලාන වගේ ගස් වර්ග. අපේ මුල්ම නැවතුම වුණේ ෆිෂ් තෙරපි එක. මෙන්න මේ විදිහටයි අපි ෆිෂ් තෙරපි එක කරගත්තේ. ෆිෂ් තෙරපි එකට විනාඩි 15ක් වගේ තමයි අපිට දුන්නේ. ඒ විනාඩි 15 මෙන්න මේ විදිහටයි ගෙවිලා ගියේ. ෆිෂ් තෙරපි එකෙන් පස්සේ අපි ආපහු බෝට්ටු ගමන පටන් ගත්තා. මාදුගඟේ යද්දී මෙන්න මේ වගේ පුංචි ඉස්සො කොටුත් බලාගන්න පුළුවන් වුණා. මාදුගඟ මැද්දේ මේ වගේ පුංචි දූපතක පරණ දේවාලයකුත් අපිට බලාගන්න පුළුවන් වුණා. ඊළඟට අපි කඩොලාන ගස් මැද්දෙන් මේ වගේ අපේ ගමන යන්න පටන් ගත්තා.
ඔන්න ඔය විදිහට අන්තිමට අපි අපේ ගමන ඉවර කරා.